ෆිට්නස් විත් ડોක්ටර් කෙනෙක්. අද කතා කරමු අයිස් ගැන. මේ දවස්වල හරියට අයිස් අහු වෙනවා නේද? මොකද මේ අයිස් වල තියෙන වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩ. මේක ගත්තොත් මොකද වෙන්නේ? මහා රෝග එකක් එනවා. ඒ කියන්නේ මේක ලොකු වර්ණ එකක් තියනවාද? විස්තරාත්මකව කතා කරන්න අද යන්නේ. මේක ගත්ත ක්‍රීඩකයෝ ඉන්නවද? එහෙම නැත්නම් මේක ක්‍රීඩාවට සම්බන්ධද? ඊකටම බලන්න. එතකොට ඕගලන්ට දැනගන්න පුළුවන් මොකද්ද මේ අයිස් වල ඇත්ත තත්ත්වය? මොකද්ද මේ ක්‍රීඩකයන්ගේ තත්ත්වය? එතකොට මොකද්ද මේ ක්‍රීඩාවට ඇති සම්බන්ධය මේ ඔක්කොම අද දැනගන්න පුළුවන්. ඉතින් කොහොමද? මගේ channel එකට පිළිගන්නවා ඔයගොල්ලන්ව. ඉතින් අද විශේෂයෙන් කතා කරන්නේ අමුතුම මාතෘකාවක් ෆිට්නස් විත් ડોක්ටර් කේ. ඉතින් අපි දකින්න දැන් හැම තැනම මේ අයිස් ගාලා කෑ ගහනවා. හැමතැනම අයිස් අල්ලනවා. ඉතින් අයිස් ගැන කතා කරන්න ඇයි මේ ෆිට්නස් විත් ડોක්ටර් කේ අයිස් ගැන කතා කරන්නේ. ඉතින් අයිස් ගැන කතා කරද්දී අපි මොකද්ද බලමු මේක වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩ අද ෆිට්නස් විත් ડોක්ටර් කේ එක්ක. ඉතින් මේක මේ දවස්වල ගොඩාක් කතා වෙන මාතෘකාවක්. ඉතින් ඔයගොල්ලෝ ආසති මේ ගැන දැනගන්න මොකද්ද මේක ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මක පසුබිම කියලා. ඇයි මේගොල්ලෝ මේ අයිස් ගන්නෙ? අයිස් ගත්තාම මොකද්ද වෙන්නේ? ඉතින් මෙච්චර ලොකු මේ කියන තරම් ලොකු ඉෆෙක්ට් එකක් තියනවාද මේකේ? ඇත්තටම අපි කතා කරලා බලමු මේක. ඉතින් මොකද්ද මේ අයිස් කියන්නේ? දැන් අයිස් කිව්වහම මේක සාමාන්‍යයෙන් අපි කියනවා මෙතැම්ෆිටමින් කියලා. ඒකට මෙතැම්ෆිටමින් කියන එකේ ආකාර දෙකක් තියෙනවා. ඒ ආකාර දෙකට අපි කියනවා සමාවයව එක එහෙම නැත්නම් අයිසෝමර්ස් කියලා. එතකොට D ෆෝම් එක L ෆෝම් එක කියලා දෙකක් තියෙනවා මෙතන. එතකොට D ෆෝම් එක කියන එක සාමාන්‍යයෙන් අපි මේක ක්‍රිස්ටලයින් ෆෝම් එක එහෙම නැත්නම් ක්‍රිස්ටල්ස් විදියට තමයි මේක එන්නේ. ඒක අපි කියනවා සාමාන්‍යයෙන් අයිස් කියලා. එතකොට L ෆෝම් එක කියන එක සාමාන්‍යයෙන් එහෙම ඒ වගේ ෆෝම් එකක් නෙමෙයි. දැන් අපි D ෆෝම් එක ගත්තොත් එහෙම D ෆෝම් එක සාමාන්‍යයෙන් ඔයාගේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ එහෙම නැත්නම් මධ්‍ය ස්නායු පද්ධතිය ඔයාගේ මොළය තද බල විදියට උත්තේජනය කරනවා. නමුත් දැන් L ෆෝම් එක ගමු අපි. L ෆෝම් එක ගත්තොත් එහෙම ඒක ඒ විදියට ලොකුවට ඔයාගේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එක උත්තේජනය කරන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ මේ අර නේසල් ඩිකන්ජස්ටන්ස් කියලා. ඒ කියන්නේ අර නහය හිර වුණාම මේක ටිකක් බුරුල් කරන්න ඒ වගේ යම්සි පාවිච්චි කරන ඖෂධ වලට තමයි අපි L ෆෝම් එක පාවිච්චි කරන්නේ. එතකොට මේ D ෆෝම් එක තමයි ඇත්තටම මේ අයිස් කියලා මේ දවස්වල මේ හැමතැනම පාවිච්චි කරන මත්ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් අපි D ෆෝම් එක නොයෙකුත් විදිහට අපේ ශරීරයට ඇතුල් කරගන්න පුළුවන්. මෙතැම්ෆිටමින් කියන සංයෝගය සාමාන්‍ය මේ ඇම්ෆිටමින් කියන සංයෝගයට සමානයි. නමුත් ඒ ඇම්ෆිටමින් වලට වඩා තද බල විදිහට මේකට ඇඩික්ටිව්, ඒ කියන්නේ ඇඩික්ට් වෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ කෙනෙක් ඇබ්බැහි වෙන ප්‍රමාණය වැඩි. ඊට වඩා ඒ කියන්නේ අර ස්ටිමියුලන්ට් ගතිය නැත්නම් උත්තේජනය කරන ප්‍රමාණයත් වැඩි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මොකද්ද මේකෙන් වෙන්නේ? මොකද්ද මේ මෙකැනිසම් එක? ඒ කියන්නේ කොහොමද මේක වැඩ කරන්නේ? දැන් ඔයා මේ ශරීරය ඇතුල් කරගත්තොත් කොහොමද මේක වෙන්නේ කියලා අපි බලමුකෝ. මේක මේ ක්‍රිස්ටල් විදියට එහෙම නැත්නම් මම අර ඉස්සෙල්ලා කතා කරා විදියට මේ ස්පටික විදියට තියෙන්න පුළුවන් අයිස් කියලා. ඊළඟට සාමාන්‍ය මේ පවුඩර් එකක් විදියට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටැබ්ලට් විදියට තියෙන්න පුළුවන්. මේක නොයෙකුත් ආකාරයට ඇතුල් කරගන්නවා. ඒකට සමහරට ශරීරයෙන් දැන් අපි අර ආග්‍රහණය කරලා එහෙම නැත්නම් අපි කියනවා ඒකට ඉන්හලේෂන් ටෙක්නික් එක කියලා. එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එහෙම නැත්නම් අපේ ශරීරයට මේ අපි ආහාර මාර්ගය හරහා ඇතුල් කරගන්න පුළුවන්, බ්ලඩ් හරහා ඇතුල් කරගෙන මේ වගේ නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒතකොට මේ මොන ක්‍රමයෙන් ඇතුල් කරගත්තත් මේක යම්කිසි ඉෆෙක්ට් එකක් ඇති කරන්නේ කොහොමද? මෙතනදී නොයෙකුත් රසායනික ද්‍රව්‍ය ඒ කියන්නේ මොළයේ තියෙන අපේ යම්කිසි රසායනික ද්‍රව්‍ය උත්තේජනය වීමක් වෙනවා. එකක් තමයි ඩෝපමින් කියන කොටස. ඩෝපමින් කියන රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයේ රිලීස් කරනවා. ඒතකොට ඩොපමින් වලින් අපි කියනවා යූෆෝරියා එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් නිකන් අපිට ලොකු තද නිකන් ගැම්මක් කියන එක. ඒ කියන්නේ නියම වචනෙන් කියනවා ඒක ගැම්මක් කියන එක. ඒක තමයි ඒක ඇති කරනවා. මේ නොඑපිනෙෆ්‍රින් කියන සංයෝගය රිලීස් කරනවානේ. නොඑපිනෙෆ්‍රින් කියන සංයෝගය රිලීස් කරාට පස්සේ වෙන්නේ අපේ නිකන් ඇලර්ට්නස් එක. ඒ කියන්නේ ක්‍රියාශීලී ගතිය. ඒ කියන්නේ අපි ටික අවදි වෙලා ඉන්න ගතිය, අපේ ඇලර්ට්නස් එක මේව දේවල් වැඩි කරන අතර අපේ heart rate එක වැඩි වෙනවා, blood pressure එක වැඩි කරනවා. එයි මේ ක්‍රීඩකයෝ මේ මෙතැම්ෆිටමින් කියන සංයෝගය පාවිච්චි කරන්නේ. ඒකට එක හේතුවක් තමයි ඒගොල්ලන්ගේ එකක් ඇලර්ට්නස් එක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇලර්ට්නස් එක වැඩි කරනවා. ඒ කියන්නේ ක්‍රියාශීලී ගතිය, ඒගොල්ලන්ගේ අර ගැම්ම කියන එක ඒක වැඩි කරනවා. අනිත් එක තමයි ෆැටිග් එක අඩු කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ විඩාබර ගතිය, ෆැටිග් එක අඩු කරනවා. ඒකට ඒගොල්ලන්ට ටිකක් මහන්සි නැතුව දිගට මේ ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් කියාවක් ලැබෙනවා. ඊළඟට මේ එනර්ජි එක, දැන් ක්‍රීඩකගේ එනර්ජි එක, ඊළඟට ස්ටැමිනා එක, ඒ වගේ දේවල් වැඩි කරනවා. එතකොට ફોකස් එක වැඩි කරනවා. ඊළඟට ආක්‍රමණශීලී ගතිය, ගොඩක් වෙලාවට මේ ආක්‍රමණශීලී ගතිය හරියට වැඩි වෙනවා මේ මෙතැම්ෆිටමින් වලින්. මේ වේට් කන්ට්‍රෝල් එකක් කරනවා. වේට් කන්ට්‍රෝල් එක කරනවා. ඒ වගේම දැන් බඩගින්න අඩු කරනවා. මේ වගේ හේතු ඉඳන් තමයි මේ දැන් ක්‍රීඩකයෝ මේවට යොමු වෙන ගතියක් තියෙන එක. ඇයි මේක? එතකොට මේක අපි
මේක ගන්න කියනවාද එහෙම කියලා. මේක ගන්න කියන්නේ නැහැ නේ. කිසිම කෙනෙක් ගන්න කියන්නේ නැහැ. මොකද මේක ක්‍රීඩාවට විතරක් නෙමෙයි මේක සාමාන්‍ය අපේ ජීවිතේටත් හොඳ නැහැ. මේක නීතියෙන් උත්සාහන මේක ක්‍රීඩාවෙදිත් තහනම්. ඇත්තටම මේ මෙතැම්ෆිටමින් ගත්තොත් වෙන්නේ ඔයාලට ලොකු සෞඛ්‍යමය වශයෙන් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. දැන් මම මේ මෙතන දාලා තියෙනවා ඔයාලට පේනවා ඇති. එකක් තමයි දැන් ඔයාගේ එලිවේටඩ් heart rate එහෙම නැත්නම් ඔයාගේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඒ වගේම blood pressure එක ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. ඔයාගේ අර hyper active ගතිය එහෙම නැත්නම් නිකන් ක්‍රියාශීලී ගතිය ඕනෑමට වඩා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලට නිින්ද යන්නේ නැති ගතියක් ඇති වෙන්න පුළුවන්. නිකන් අර බය ගතියක් නිකන් anxiety කියලා අපි කියන්නේ ඒක එනවා නිකන් රුස්සන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ බඩගින්න අඩු වෙලා යන්න පුළුවන්. මෙයන් සාමාන්‍ය මේ short term effect එක විදිහට තමයි ඔයගොල්ලන්ට එන්නේ. කියන්නේ කෙටි කාලීන තමයි එන්නේ. ඊට අමතරව මේක දීර්ඝ කාලීන effects උත් මේකේ ගොඩාක් තියෙනවා. ඒතර අපි දීර්ඝ කාලීන effects ගත්තොත් බරපතල විදිහට මේක ඔයාගේ cardiovascular system එකට එහෙම නැත්නම් ඔයාගේ හෘදයට බලපානවා. ඒකෝදී ඔයාට heart attack වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාට වෙන්න පුළුවන් මේ strokes වගේ දේවල් එහෙම නැත්නම් අංශභාගයක් වගේ ඇති අංශභාග වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. brain damage එකක් ඇති වෙන්න පුළුවන්. එීම brain damage එකක් ඇති වෙලා ඔයාගේ මතකයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ memory එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නොයෙකුත් නිකන් hallucination එක විකාර රූප පේනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් නිකන් ලොකුවට ඔයාලට මානසික ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න. ඊළඟට ඔයාගේ ආක්‍රමණශීලී ගතිය අර violent behavior එක කියන්නේ ඒ violent behavior එක වැඩි වෙන්න පුළුවන්. ඔයාගේ sex drive එක අනවශ්‍ය විදියට වැඩි වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. ඔයාගේ ඒ කියන්නේ personality එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයා ශරීරයේ අන්තිමට දුර්වල වෙලා ඔයා සම්පූර්ණයෙන්ම අබල දුබල වෙලා ලෙඩෙක් බවට පත් වෙනවා. මේක නිසා තමයි අපි මේ අයිස් කියන මත්ද්‍රව්‍ය කොහොමත් මෙතැම්ෆිටමින් කිසිම විටක ඕගලන්ට නිර්දේශ කරන්නේ නැහැ. අඩුම ගානේ මේ නිකම් පුද්ගලයෙක්ට තියා ඒ කියන්නේ ක්‍රීඩකෙක් කොහොමත් මේ සුදුසු නෑ. මෙතන ක්‍රීඩාවේදී මෙතන විශේෂ වැදගත්කමක් තියෙනවා. ඒක තමයි ඕගොල්ලන් අහලා තියෙන World Anti-Doping Agency. එහෙම නැත්නම් WADA කියලා අපි කියනවා. මේකට කියනවා ලෝක තහනම් උත්තේජක සංගමය කියලා. එතකොට මෙතනදී මේ මෙතැම්ෆිටමින් කියන සංයෝගය ඇත්තටම ඇතුළත් වෙන්නේ ස්ටිමියුලන්ට් කියන කාණ්ඩයට. ස්ටිමියුලන්ට් කියන්නේ උත්තේජක කියන කාණ්ඩයට. උත්තේජක මෙතනදී ඇම්ෆිටමින් වගේම තමයි මෙතැම්ෆිටමින් කියන එක ඩී ෆෝම් එක තමයි එතනදී තහනම් කරලා තියෙන්නේ. ඒකට හේතුවක් දැන් අර මං කිව්ව හේතු තමයි ගොඩාක් වෙලාවට මේක අර performance enhance කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ඊඩාවේ මේ කියාව වැඩි කරන්න යම් කිසි විදියකට short term මේගොල්ලෝ අරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒකින්ද තමයි මේක තහනම් කරලා තියෙන්නේ. නමුත් අර කිව්ව ප්‍රශ්න පොඩකට පස්සේ මුණ දෙන්න වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ක්‍රීඩාවක් අතරතුර එහෙම නැත්නම් ඉන්කම්පිටිෂන් මේ WADA එකෙන් මේක සම්පූර්ණයෙන්ම බෑන් කරලා තානම් කරලා තියෙනවා. මේ ක්‍රීඩකයෝ ගැන සඳහන් කරානේ. ඉතින් ක්‍රීඩකයෝ ගැන සඳහන් කරේ ඇත්තටම මෙතනදී යම්කිසි වාර්තා තියෙනවා මේ ක්‍රීඩකයෝ මේ අයිස් කියන මත්ද්‍රව්‍ය අරගෙන ඒගොල්ලන්ගේ ක්‍රීඩාවේ performance වැඩි කරගන්න යම් අවස්ථාවල මේ try කරලා තියෙනවා කියලා. ඉතින් ඒක මේ ලංකාවේ නම් එහෙම ක්‍රීඩකයෝ දැනට වාර්තා වෙලා මම දන්න තරමට නැහැ. නමුත් වෙනත් රටවල් වල ඒ වගේ වාර්තාවන් තියෙනවා. ඉතින් ඒවයි ඒ අහුවෙලා එතනදී ක්‍රීඩාව බෑන් වෙලා මේක එහෙම නැත්නම් තහනම් වෙලා තියෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වාර්තා තියෙනවා. මම නම් වශයෙන් කියන්න යන්නේ නැහැ මෙතනදී. ඉතින් ක්‍රීඩකෙක් යම්කිසි ආකාරයකට මෙතැම්ෆිටමින් අරගෙන එයා ඩෝපින් ටෙස්ට් එකක් කරොත් අනිවාර්යයෙන්ම ක්‍රීඩා ජීවිතේ අවාසනාවන්තම ඉරණමකට ලක් වෙන්න පුළුවන්. කියන්නේ මුළු ක්‍රීඩා ජීවිතයෙන් සමුගන්න වෙන්න පුළුවන්. එයාට සදාටම තහනමකට ලක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද තමයි අපි කිසිම විටක සාමාන්‍ය පුද්ගලයෙක්ටවත් ක්‍රීඩකයෙක්ටවත් මේ මෙතැම්ෆිටමින් කියන සංයෝගය ගන්න එපා. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ ගැන වෛද්‍ය විද්‍යාත්මක කරුණු කියලා දුන්නා. ඒක ගන්න ඇයි කියලා සමහරු ඇයි මේක ගන්න මේගොල්ලෝ ඊළඟට මේකෙන් වෙන අහිතකර ප්‍රතිඵල ගැන කියලා දුන්නා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් ඕගොල්ලන් අද ඉගෙන ගන්න ඇති වීඩියෝ එකෙන්. ඉතින් මම හිතනවා අපි අයිස් ගැන කතා කරා ඇති. ඉතින් මේ වගේම වැදගත් වැඩසටහනකින් අපි ආයි හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell button එක press කරන්න. ඉතින් මේ වගේ හොඳ වැඩසටහන් මම ඉදිරියටත් ඕගලන්ට අරන් එනවා. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න fitness doctor එකේ මගේ අනික් වැඩසටහනත් ඕගලන් බලලා නැත්නම් ඒ වැඩසටහන් මගේ බලලා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා දිගටම ඉන්න. අපි ගිහිල්ලා එන්නම් ආයෙත් මේ වගේම වැඩසටහනක්.